වක්කේ ගෙනාව කලින් පාරක් ගාන ගේන්න අමතක වෙලා. අද මේ හිල්දානේ මෙයාලා වගේ ප්‍රේමලා වගේ. අර ඉන්නේ දුවේ. දාන්න දුවේ දාන්න. පොඩ්ඩක් දාන්න මේ. පින් සිද්ධ වෙච්චාව වැඩියෙන් ලැබෙන්න ඕනේ. මොනවද? ඉන්දියා පදාන්න කන. 15 විතර දාන්නකො. නෑ වෙන එපා මේ මම පානුත් කනවා. ආප්පස් කනවා ඒකයි. මෙතුන් જાතියෙන් පුළුවන් විදිහට කන්න එපේ. ඔය මොනවාද? මේ කුසුමගේ දුව නේද? එපා මට සම්බෝල එපා. එපා අපිට සම්බෝල එපා මේ ඉන්න අපි කට්ටියටම එපා. අපෝ කුසුමගේ දුව. කුසුම අපි කරන්න ඕනේ පොල් ගහකට ගන්න එපා. ආයෙ වටේට පී ගන්න එපා. ජරා හැටි කරේ තුක්කිට. කන කෑම ගත්ත එපා කරනවනේ. ලොකු හැමදෙරට පිස්සුද බඳ උන් පන්සල් වලට වද්ද ගන්නේ. අපෝ. නෑ එහෙමම කෑමත් එපා වුණා. බලන් ඉතත් ඒ සම්බෝලේ සුදු පාටයි මිරිස් දාලා නැන්ත මන්දා. මේ රිච්ච මිරිස් වලින් නෙමෙයි මොනවා කොච්චි ටිකක් කරන් අපරන්න ඇතිව. මේ සුදු කන්න පුළුවන් විදිහට හදන්න ඕන් දන්නේ නැහැ. ඊටත් උන්ගේ චාතිය. ජන්‍යයක් කුලයක් නැති වුන් පන්සල් වලට මොකටවත් ගන්නවද උන් දායක සභාව ඉන්නවද? නම් බලන්නේ ඔහේ අප්පගේ මූණ දිහාවත්. ඕක දිහා බල. ඕකියේ දැන් මෙතන ඇවිත් දෙකට ගහින්න බෑ වගේ හිටියට අර කොස් ගහට රණ්ඩු වෙද්දි අපි එක්ක බලන්න එපා ඕකී කට. සක්කිලි ජරාම જાතිය. උන්ගෙන් මොකුත් කන්න බොන්න හොඳ නෑ. උන් මතුරලා ගේනවද දන්නෙත් නෑ. ජරාම જાතිය කන්න එපා. මං දන්න අයට කියන්නේ කන්න එපා. ඔක කොහොමම ගෙදර ගෙනිච්ච දෙයක්. කොහොමම ඉතුරු වෙලා උන්ගේ ඔක ගෙදර ගෙනියන්න ඕනේ. පොයේ දවසෙත් එනවනේ මිනිස්සුන්ගේ හිත් කන්න. ඕකේ පත්තිනි අම්මා වගේට මොන තරම් කැත 13 විදියට හැදුනේ කියන්නේ. මොකට ඔය හැටිකට වද්ද ගන්නවද මන්ද පන්සලට? අත එහෙමම කියන්නේ කවුනා මම ඒකයි මේ ගණේක නවත්තලා ඉන්නේ. කුසුමාවෙත් නැන්ද? දුව පංගර අතුකොල් එවන්න ඇති. දුව හරි බලන්නම වැඩේනේ. බලන්නේ දාන් ඇවිත් යන වාජනේ හැටි විතරක් බලන්න. කොහොමද?